එක්තරා උද්‍යානයක් තියෙනවා. මේ උද්‍යානයේ තියෙනවා හරි ලස්සන ගස් ටික. ඉතින් මේ උද්‍යානයේ ඉස්සරහා තියෙනවා වෙළඳ සැල් කිහිපයක්. මේ වෙළඳාම් කරන පුද්ගලයෝ මේ වෙළඳ සැල් වල ඉන්නවා. ඉතින් මේ උද්‍යානයේ ගස් ටික කපන්න කියලා ආරංචියක් එනවා මේ වෙළඳාම් කරන පුද්ගලයෙක්. අන්තිමේට මෙතන වෙළඳාම් කරන පුද්ගලයෙක් මේකට විරුද්ධව නැගී හිටියා. ඉතින් වෙළඳාම් කරන පුද්ගලයා මේ නායකත්වය අරගෙන ගස් ටික කපන්න විරුද්ධ වෙද්දී මෙයාගේ වටේට පිරිසක් එකතු වෙනවා. ඉතින් දවස් කිහිපයකට පස්සේ බලධාරීන් එනවා ගස් ටික කපන්න. ගස් ටික කපන්න ආපුවාම නායකයාත් එක්ක එකතු වුණ කට්ටිය මේකට ප්‍රතිචාර දක්වන්නේ මෙන්න මේ විදිහට. ගහ දිරන ළමයින්ට අනුතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම ගහ කඩම් වැටෙන්න පුළුවන් නේ කියලා. ඉතින් නායකයා අන්තිමට තනි වෙනවා. අන්තිමට මිනිස්සු ටික නායකයාව තනි කරනවා. අද අපි කතා කරන්නේ මේ ගස් කපන එකට විරුද්ධ වෙන එකවත්. එහෙම නැතුව බලධාරීන්ගේ අඩුපාඩු කියන්නවත් නෙමෙයි. එදා මිනිස්සු එහෙම වෙලා අද මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා. සෝෂල් සයිකොලොජි පැත්තෙන් මේකට තියෙන ප්‍රධාන හේතු තුනක්. පළවෙනි හේතුව තමයි කොග්නිටිව් ඩිසොනන්ස් සහ සාධාරණීකරණය. මේ සාධාරණීකරණයට මිනිස්සු හේතු වෙන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් කැමති නැහැ. තමන් පාවා දෙන්නෙක් හෝ තමන් බයගුල්ලෙක් කියන අදහස දෙනවා. ඉතින් මේගොල්ලන්ට මේ අදහස කියපු නිසා තමන්ගේ සිතුවිලි වල මේක ගැබ් වෙන නිසා. ඉතින් මේ අදහස නිසා මේගොල්ලන්ට බලධාරීන්ට විරුද්ධව නැගී සිටින්න කොන්දක් ඇත්තටම නැහැ. ඒ වගේම අන්තිමට නායකයා තනි වෙනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ හිතවල මහ ලොකු ගැටුමක් ඇති වෙනවා. අපි කලින් විරුද්ධ වුණානේ. ඒත් අපි දැන් කට පියාගෙන හිටියොත් අපි පාවා දෙන්න බවට පත් වෙනවා කියලා. ඉතින් මේ දේවල් සාධාරණීකරණය කරගන්න මොවුන් හිතේම තමාට හේතු හදා ගන්නවා. ගහේ මුල දිරලානේ. ඒ වගේම ළමයින්ට අනුතුරක් වෙයිනේ කියලා. ඉතින් මේ දේවල් කලින් මේ ගහ සම්බන්ධයෙන් විරුද්ධ වෙද්දී මේගොල්ලන්ට මේ හේතු මතක් වුණේ නැහැ. සෝෂල් සයිකොලොජි පැත්තේ දෙවෙනි කාරණේ තමයි බෑන්ඩ්වැගන් ඉෆෙක්ට් සහ බලය. මේකෙදි මුලින්ම මේ සිද්ධියේදී ගහ කපන්න විරුද්ධ වෙන මිනිස්සු නායකයා දිනනවා කියන එක දකිද්දි අන්තිමේට බලධාරීන් ඇවිල්ලා ගස් කපද්දී බලධාරීන්ගේ බලය වැඩි කියන ඒ හැඟීම මිනිස්සුන්ට දැනෙද්දී මිනිස්සු කතා කරන්නේ බලධාරීන්ගේ පැත්තට. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ ස්වභාවයෙන්ම මිනිස්සු රැල්ලට යන එක වගේම බලය වැඩි පැත්තට යන එක. මේ සිද්ධිය දෙන සෝෂල් සයිකොලොජි පැත්තේ අන්තිම කාරණය තමයි diffusion of responsibility නැත්නම් වගකීම් ප්‍රතික්ෂේප කිරීම. මෙතනදී මේගොල්ලෝ කපටි ආරක්ෂක උපක්‍රමයක් භාවිතා කරනවා. ඒක තමයි මේගොල්ලන්ගේ ළමයින්ට මොනවා හරි වුණොත් කවුද වග කියන්නේ කියන ප්‍රශ්නේ. ඉතින් මේ මිනිස්සු හිතනවා මේකේ මේ ගස් ටික කැපුවොත් ඒකේ පාපය යන්නේ මේකේ වගකීම යන්නේ අදාළ බලධාරීන්ට කියලා. ඉතින් මිනිස්සු කොහොමත් කැමති වගකීම් විරහිත ආරක්ෂිත කලාපයකින් අන්තිමට තමන් මේ විරුද්ධව ගත්තු වගකීම පැහැරහැල්ලා නායකයාව තනි කර. ඉතින් ඕගොල්ලන්ට පේන්නේ නැති අන්තිමට නායකයාට උනේ බිලිවෙන. මිනිස්සු කැමති සමාජයේ වෙනසක් වෙනවට ඒත් ඒ වෙනුවෙන් කුටි ගන්න කවදාවත් කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි නායකයාට හරියද්දි උපරිම සපෝට් එක දෙන්නේ. අන්තිමට වරදිද්දි මාරු වෙන්නේ. ඒ වගේම මඩ ගහන්න. ඉතින් මේ කතාවෙන් පැහැදිලි වෙනවා ඇති ලොජිකලි හිතලා නෙමෙයි මිනිස්සු ඉමෝෂනලි හිතලා තමයි බොහෝ වෙලාවට තීරණ ගන්න කියන්නේ. ඉතින් මිනිස්සු මේ වගේ හිතද්දි ඔයා දැනගන්න ඕනේ. ඔයා මේකෙන් ඉගෙන ගන්න ඕනේ. ඔයා දවසක නායකයෙක් වුණා. ඔයා තනිව ප්‍රශ්න වලට මුහුණ දීලා තනිව දරාගෙන ජීවත් වෙන්න ඕනේ කියලා. තමන්ගේ වටේ ඉන්න අය ගැන විශ්වාසය තියලා තමන්ගේ වටේ ඉන්න අය තමන්ට ශක්තියක් වෙයි කියලා තමන්ගේ ළඟින් ඉන්නවා කියලා කවදාවත් විශ්වාස කරන්න යන්න එපා. සෝෂල් සයිකොලොජි ගැන අපි නොදන්න ඔයා දන්න දේවල් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වෙනස් කන්ටෙන්ට් කරන්න විශ්නමැතිව මම ඉන්නවා රියෝ මීඩියාත් එක්ක.